ආයිබෝන් අද මම කියන්න යන්නේ මේ මී සාකය ගැන. මේ තියෙන්නේ මී අතු. මේ මී ගහේ අපිට මේ ආයුර්වේදයේ නැතුවම බැරි බේතක්. මේකේ පොතු මුල් කොළ හැමදේම බේතට ගන්නවා ඇට. එතකොට මේකේ පොතු තම්බලා කසාය කරලා බොනවා වාත අමාරුව සාමනය කරගන්න. මී ඇට තියෙනවානේ මී ඇට තෙල් හිඳිනවා. තෙල් හිඳින්න දැන් නම් මේ ඉස්සර ගෙවල් වල වැහිය කියලා එකක් බැඳලා ඉරලා ඒකෙන් තමයි තෙල් හිඳින්නේ. දැන් තෙල් හිඳින්නේ මී ඇට එකතු කරලා තම්බනවා. තම්බලා උඩ පොත්ත ඇරලා අවුවේ වේලනවා. අවුවේ වේලලා ඒක මේ හොඳට වේලුණාට පස්සේ තෙල් හිඳින මෝල් වලට ගෙනihin තෙල් හිඳ ගන්න පුළුවන්. ඒකේ අඩිය තියෙන රොඩ තියෙනවානේ. ඒක කැඩුම් බිඳුම් වලට ගන්නවා. මේ කකුල් වල ඉදුමු අරේ මෙහෙ බයිනවා. මේ ඒක හොඳට මේ කකුල් වල තියලා බඳිනවා. මේ වෙලුම් පටි දාලා ඉරලා හොඳට බැඳාම ඒ ඉදුමුව බහිනවා. ඒ මේ වලට ගන්නවා. මේ මල් මේ තම්බලා බොනවා. මී මල් පැන් රසයි. මී මල් වේල්ලා ඒවා ගෙවල් වල වේලනවා. මේ සමහර පළාත්වල ඔය සාමාන්‍ය පැත්තේම මම දැකලා තියෙනවා. ඒවා මේ වේලලා අවුවේ වේලලා ඉරලා අරගෙන ඒක හැල පහදන්න ගන්නවා. මී ඇට වලින් ඒ තෙල් අරගෙන ඉරලා මේ එළවලු එහෙම තෙල් දාන්න ඒවට ගන්නවා. වාත අමාරු කියන අයට ගොඩාක් හොඳයි. ඒ තෙල් කංකුම් අරවා මේ තෙල් දාන්න ගන්න දේවල් වලට ගන්නවා. ආහාර පිසීමට ඉතාම ගුණදායකයි. වාත අමාරු එහෙම ඇදෙන්නේ නැහැ නිතරම පාවිච්චි කරනවා නම්. මේ ගස ආයුර්වේදයේ ඉතින් නැතුවම බැරි බේතක්. ඒක කැඩුම් බිඳුම් වලට ඉතාම ප්‍රයෝජනවත්. හෘද රෝග වලට, ඒ වගේම මුත්‍රා රෝග වලට, ඒ වගේ කාන්තාවන්ගේ රෝග වලට ඒවට විශේෂයෙන් වමනා කරනවා. මී ගස් ගොඩක් දුරට දැන් ලංකාවේ අඩු වෙලා තියෙන්නේ. කියන්නේ සෙනඟ කපනවා මේකේ ඇති ප්‍රයෝජනේ දන්නේ. සමහර දිහස්වල මී ඇට ඔය ගස් ඇට වැල්ලා තියෙනවා. මම දැක්ක හම්බන්තොට පැත්තේ එහෙම මී ගස් ඇට මී ඇට ඕන තරම් වැල්ලා තියෙනවා. අවුලන්නේ නැහැ කවුරුවත්. මී ඇට අවුල්ලා ඒ වගේ තම්බලා පොතු වැරලා වේල්ලා හිටන් තෙල් හිඳ ගන්න කියලා මං කියන්නේ. ගොඩ ගහිලා තියෙනවා වවුල කාලා දාලා. ඒ වගේම තමයි මී කොළ එහෙම හරි පොහොරක් අර මේවත් කියන්නේ මී කොළ විතරක් නෙමෙයි මී ඇට තෙල් හින්දාම ඉතුරු වෙන රොඩ පවා ඒක බේතට කකුල් වලට බඳින්නත් ගන්නවා. ඉදිමු අරේ මේ තියෙනවා නම් එහෙම නැත්නම් ඒක මේ මල් ගස් වලට දැම්මත් මල් උනත් හැදෙනවා හොඳට. ඒ තරම් හොඳ පෝරක්. අදට එපමණයි මේ මී ගස ගැන මම කියන්න යන්නේ. ඔබ සැමට දරුවන් තරණයි කියලා මම නවතිනවා. නෝ හොඳට මී කොළ ටික පේන්නද?